සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් ලස්සන පුංචි වීඩියෝ එකක් අරගෙන මං ආවා ඔයාලව හම්බෙන්න. ඔයාලත් එනවද? අපිත් එක්ක පුංචි රෝන්දයක් යන්න. හැබැයි රෝන්දයක් කියලා කිව්වට අපි අවුරුද්දට shopping කරන්න තමයි යන්නේ. ඉතින් එන්නකෝ යන්න. අපි කොහෙද ගියේ කියලා බලන්න. අපි ඉස්සෙල්ලාම ගියේ චූටි මැණිකට ගෝ ගාඩ් එකක් ගන්න. මොකද දන්නවද? දැන් මගේ චූටි මැණික ඇවිදින නිසා එක තැනක ඉන්නෙම නෑ. මට උයන්නවත් විදියක් නෑ යව බිමින් තියලා. මොකද දකින දේ අල්ලනවා. ඒ වගේම දැන් හැමදේම අල්ලගෙන නැගිටින නිසා මොනව පෙල්ල ගනීද කියලා බයයි. ඉතින් එයාට ගෝ ගාඩ් එකකුත් අරගෙන අපි ආව අප්පච්චිට සරමක් ගන්න. ඉතින් ලස්සන සරම් ගොඩාක් තිබුණා. එතනින් අපි සරම්කුත් අරගෙන මේ යන්නේ අපේ චූටි මැණිකට පළලු ටිකක් ගන්න. දුවලා ගෙදර ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම සුරංගනා ලෝකයක් වගේ තමයි ගෙදර. ඔන්න බලන්නකෝ මෙයාගේ වැඩ. චූටි මැණික් ඔය අලුත් සෙල්ලමක් පුරුදු වෙලා. එක කාලෙට එක සෙල්ලම් එයාලට. ඉතින් අප්පච්චිගේ ඔල්ලෝසයට බැටරියක් දාගන්නයි ඒ ගියේ. ඒකට බැටරියකුත් දාගෙන අපි මේ ආව ඇඳුම් ටිකක් බලන්න. ලස්සන ඇඳුම් ගොඩාක් තිබුණා. ඉතින් ෂොප් දෙක තුනකම ඇවිදලා කොහොම හරි අපිට හරියන ලස්සන ඇඳුම් ටිකක් අපිට තෝරගන්න පුළුවන් වුණා. මෙන්න බලන්නකෝ මේ මල් වල ලස්සන. ඇත්තම මල් වගේ නේද? මට හිතුණා ඔයගලන්ට චුට්ටක් පෙන්වන්න ඕනේ කියලා. මට නම් හරි ආසයි හිතුණා මේ මල් දකිද්දී. හැබැයි මම නම් මල් ගත්තේ නෑ. මම ඉතින් පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්වන්න. ඇත්තටම හරිම ලස්සනයි. නැචරල් මල් වගේම තමයි. ආටිෆිෂල් කියලා හොයන්නවත් බෑ. ඉතින් අපි එතනින් මල් චුට්ටකුත් බලලා ඇඳුම් ටිකත් ඔක්කොම අරගෙන දැන් මේ යන්න හදන්නේ ගෙදර. අපි අද මොනවද ගත්තේ කියලා වීඩියෝ එකේ ඉදිරියේදී මම ඔයාලට පෙන්නන්නම්. මේ පහුවෙනිදා උදේ අපි ගියා චූටි මැණිකගේ බර කිරන්න. එයාගේ බර කිරාගෙන ඇවිල්ලා අයියා නංගි කෑම කාලා නිදාගත්තා. ඒ අතර මම මේ හදන්නේ හවස් වෙලා නිසා ගේ අස් කරලා දාන්න. මොකද මගේ පොඩ්ඩ දෙන නැගිටලා ඉඳිද්දි මට හරිම අමාරුයි ගේ අස් කරන්න. එයාලා නිදි අතරේ ගේ අස් කරගන්න එකයි ලේසි. ඔක්කොටම කලින් මං ජනේල ටික වහලා ඉන්නවා. මොකද ගොඩක් හවස් වෙනකන් ජනේල ඇරලා තිබ්බොත් මදුරුව ඉක්මනින් ගේ ඇතුළට එනවා. පොඩ්ඩ දෙන්නෙක් ඉන්න නිසා ඒ දෙන්නවත් පරිස්සම් කරගන්න එපේ. ඉතින් ඒ නිසා මම මේ ජනේල ටික වහගන්නවා. කොච්චර ලස්සනට උදේට ගෙවල් දොරවල් අස් කරලා තිබ්බත් පොඩ්ඩු නම් ඉන්න අම්මලා දන්නව ඇති හවස් වෙද්දි ගෙදර කොහොමද තියෙන්නේ කියලා. උදේ ඉඳන් හවස් වෙනකන් ඉතින් එයාලගේ රාජකාරිය මුළු ගෙදරම තියෙන බඩු ටික ඇදගෙන සෙල්ලම් කරන එක. ඉතින් ඒවට එපා කියන්නත් බෑනේ. මොකද එයාලගේ මානසික සංවර්ධනයට ඒ දේවලුත් අත්‍යවශ්‍යයි. ඒ නිසා ඉතින් මං ඒ දෙන්නට දවල් වරුවම සෙල්ලම් කරන්න දුන්නා. ඒ සෙල්ලම් කරලා ඉවර වෙලා තමයි එයාලා ගිහලා නිදාගත්තේ. ඉතින් නිදි අතරේ මන්ට අග්ගාල මේ විදියට ගේ අස් කරගන්නවා. මට නම් උදේට නැගිටිද්දි ගේ ලස්සනට තියනවා වගේමයි හවසට නිදා ගන්නත් කලින් ඒ විදියටම ගේ අස් කරලා තියාගන්න ඕනේ. මොකද මම ගෙදර ඉන්න අම්මා කෙනෙක්. මං ජොබ් එකක් කරන්නේ නෑනේ. ඉතින් මං හැම වෙලාවෙම වැඩි හරියක් ඉන්නේ ගෙදර. ඉතින් මං ආසයි මගේ ගෙදර හරි ලස්සනට තියාගන්න. මොකද එහෙම තියාගන්නවා කියන්නේ මගේ මනසටත් මාර සැහැල්ලුවක් දැනෙනවා. මං හිතන විදියට ගෙදරක් ලස්සන වෙන්නේ ඒ ගෙදර ප්‍රමාණය අනුව නෙවෙයි.
ඒ ගෙදර කොච්චර පුංචි වුණත් කොච්චර විශාල වුණත් අපි ඒ ගෙදර ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියාගත්තොත් ඇත්තටම හරිම ලස්සනයි. මගේ ගෙදරත් ගොඩාක් ලොකු ගෙයක් නෙවෙයි. ඒ වුණාට මට පුළුවන් හැම වෙලාවෙදිම මගේ ගෙදර ලස්සනට අස් කළා පිරිසිදුව පිළිවෙලට තියාගන්නවා. මට පොඩ්ඩු දෙන්නෙක් ඉන්නවා. එයාලගේ වැඩේ හැමතිස්සෙම සෙල්ලම් කරනවා. හැමදේම ඇදලා දානවා. ඉතින් එහෙමයි කියලා අපිට ඒ විදිහට තියන්න බෑනේ. අපි මේ දේවල් පුළුවන් විදිහට අස් කරගන්න ඕනේ. මන්නම් අපේ ගෙදර කොච්චර ඇදලා දැම්මත් මට පුළුවන් හැම වෙලාවෙදී මං අස් කරගන්නවා. ඔතන ඔය දාලා තියෙන රෙද්දත් අපේ චුට්ටු නැකිරනකම් විතරයි. එයා නැගිටලා ආපු ගමන් ඉස්සෙල්ලාම කරන්නේ ඒ ස්ටූල් දෙකේ තිබ්බ රෙදි අරගෙන විසික් කරන එක. ඉතින් එයාගේ ආසාවනේ. ඉතින් එයා නිදි වෙලාවට මං ආස විදියට ඒ ස්ටූල් වලට ලස්සන රෙදි දාලා ලස්සන බලනවා. මං නම් හිතන්නේ අපි ආස දේවල් පුංචි වෙලාවකට හරි අපි කරන්න ඕනේ. බැහැ කියලා අතාරින්න එපා. පුංචි වෙලාවකට හරි ඒ සතුට විඳින්න. මොකද අපි අපවම සතුටින් තියාගන්නවා කියන්නේ අපි පවුලේ ඉන්න අයත් ගොඩක් සතුටින් ඉන්නවා. ඔයාලත් ඔයාලගේ සතුට හොයාගන්න. එක තප්පරයකට හරි සතුටින් ඉන්න බලන්න. ඔය අතරේ මගේ බුදු මැදුරත් මං අස්සෙන්ට අස් කරගත්තා. මේ තියෙන්නේ ගෙදරක හදවතයි. ඒ තමයි බුදු මැදුර. මා වැඩ ටික කරගන්න අතරතුර මෙන්න මේ ඉතින් මම හිතලා අපි එදා shopping ගිහිල්ලා මොනවද කියන්නේ ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි ගොඩක් දේවල් ගත්තේ නැහැ. බලමු පුතේ මොනවද ගත්තේ කියලා. මේ කාගෙද මේ බලන්න. බලන්න ඉස්සෙල්ලාම චූටි මෑණිගේ මොනවද ගත්තේ කියලා. මෙයාට ඉස්සෙල්ලාම ගත්තා මම මේ වගේ අතික ටී-ෂර්ට් එකක්. එතකොට තවල් ගත්තා මේ වගේ ටී-ෂර්ට් එකක්. ඒ වගේම අරකට මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක්. එතකොට තව ගත්තා මෙන්න මේ වගේ ගවුම් තුනක් ගත්තා. Don't ඊළඟට අපි බලමු පුතාට මොනවද ගත්තේ කියලා. මෙන්න මේක. ඊට මේ වගේ ගෙඩි ගලින් පොඩි ෂෝටක් ගත්තා. මෙන්න මේකත් ගත්තා. එතකොට එයා හරි ආසයි දිග කලිසම් අඳින්න. ඉතින් මෙන්න මේක යාට ඕනේ කියලා කිව්වා. ඉතින් අපි මේකත් අරගත්තා. තව ගත්තා මෙන්න මේ ටී-ෂර්ට් එක. එතකොට මෙන්න මේ ටී-ෂර්ට් එකත් අපි ගත්තා. මෙන්න මේකත් මගේ පුතාට ඕනේ කියලා කිව්වා. ඉතින් මේකත් අරගත්තා. මට ගත්ත මම මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක්. එතකොට තව මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක් ගත්තා. මෙන්න මේ කල්සම මම මට ගත්තා. මට එක දෙකම ආසි හිතුණා. මේ දෙකේ මේකත් ගත්තා. මට තව මෙන්න මේ ටී-ෂර්ට් එකක් ගත්තා. එතකොට ඔය ටික තමයි මම මට ගත්තේ. එතකොට හස්බන්ඩ් මෙන්න මේ කල්සම ගත්තා. තව එයාට මෙන්න මේ ෂෝට් එක ඕන කියලා කිව්වා. ඉතින් මේක හස්බන්ඩ් ගත්තේ. එතකොට තව හස්බන්ඩ් මෙන්න මේ ටී-ෂර්ට් එක ගත්තා. ඔය ටික තමයි අපි මේ පාර shopping එකේ අරගත්තේ. ගොඩක් දේවල් නම් ගත්තේ නෑ. මේක තමයි ඉතින් අපි ගත්තේ. චූටි මැනිකේ. මොකද කරන්නේ?
දැන් අපි මේ හදන්නේ බුදු පහන පත්තු කරගන්න. ඉතින් බුදු පහන පත්තු කරලා මං යනවා රෑට කෑම හදන්න. අද රෑට රස 3කින් රසම රස පීස් එකක් තමයි හදාගත්තේ. එහෙනම් ඉතින් තවත් දවසක හම්බෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.